සුබ සන්ධ්‍යාවක් දුවපොතේ වාලා සියලුනාට අද අපි අපේ සම්බන්ධන මාලාවේ O-level ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ 2023 ප්‍රශ්න පත්‍රයේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන රචනා ප්‍රශ්න පත්‍රය. ඊයේ අපි විභෝග රචනා ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන රචනා ප්‍රශ්න පත්‍රය. ඉතින් ඔයාලා හැමෝම ආව ෆාස්ට් පේපර් බුක් එකක් පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතක් ඇති කියලා අපි හිතනවා. ඉතින් ඒකේ 2023 ප්‍රශ්න පත්‍රය යන සූදානම් වෙන්න ඒකේ අපි දැනට බහුවර්ණ සහ විභෝග රචනා ප්‍රශ්න පත්‍ර කොටස් සාකච්ඡා කරලා ඉවර කරලා තියෙනවා. අපි මේ කොටස් වලට ඉන්න බැරි දරුවන්ට ළඟදී මේක YouTube එකට අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අද රචනා ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක 2023 O-level සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය අපේ මේ තියෙන ඔන්ලයින් සෙමිනාර් මාලාව හරහා සාකච්ඡා කරලා තියෙනවා. ඒක ගිහිල්ලා ඔයගොල්ලන්ගේ එක්සෑම් එකට හොඳටම සූදානම් වෙන්න පුළුවන්. ඒ වගේම අපි කලින් තියරි කොටස් ගොඩක් ආවරණය කරලා ලකුණු ගන්න පුළුවන් කොටස් ප්‍රමාණයක්. ඒ ටිකටත් අපි කිව්වා ඒක පාඩම කරන්න කලින් කිව්වා මේකෙන් ලකුණු කීයක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ ඔක්කොම එක්ක ඔයගලන්ට හොඳ ප්‍රතිඵලයක් කරා යන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් අපේ සම්බන්ධ මාලාවත් එක්ක මෙච්චර කාලයක් යුතුලාට ඔයගලන්ට බොහොම ස්තුතියි. ඒ වගේම මේ එන්න බැරි වෙච්ච කට්ටියට YouTube කරා අපේ සම්බන්ධ මාලාව නරඹන්න කියලා තරදලා ගන්න. හරි. හරි එහෙනම් අපි පටන් ගමු. B කොටසේ වල දන්න ප්‍රශ්න තියෙනවා පහක්. මේ ප්‍රශ්න පහෙන් ප්‍රශ්න තුනයි ලියන්න තියෙන්නේ. හරිද? ඉතින් මේ ප්‍රශ්න තුන හරියට තෝරගන්න ඕනේ ඔයගොල්ලෝ. මොකද මේ ප්‍රශ්න තුන ලියන්න ඇත්තටම උත්තර දාන්න පැය කාලයක්වත් යන්නේ. එක ප්‍රශ්නයකට පැය කාලෙන් වගේ ලියනවා. වැඩි කියන්නේ මේක අහන්නේ ඔය සිංහල වගේ දැන් සිංහල භාෂාව පේපර් එක කරලා එහෙම රචනා විචාර ප්‍රශ්න තුනක් ලියන්න දෙනවා. එහෙම දිග පේපර් එක මේකේ මේක කෙටි උත්තර ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණාට ඔයගොල්ලන්ට හොඳ දැනුමක් තියෙනවනේ මේක ලියන්න. මේක හරියට දැනුමක් තියෙන එක්කන ටක් ගාලා ඉවර කරන්නත් පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ හොඳට බලන් ඉන්න. මේ ප්‍රශ්න කරන ගමන් මේ තීරය කොටසත් ආයෙ මතක් කරගෙන යමු. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක ආයේ මේකෙන් රිවිෂන් එකක් වගේ මේ පාඩම් ටික ආයෙ මතක් කරගන්න. හරි. එහෙනම් අපි පටන් ගමු. හරි. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ජීවිද්‍යාව කොටසේ ප්‍රශ්නයක්. මේකේ අහලා තියෙන්නේ මොකද්ද? ජීවිද්‍යාව ඔයගලන්ට දන්න පද්ධති පාඩම. කියන්නේ මානව දේහ පද්ධති පාඩමේ මේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. හරිද? මම උත්තරේ විතරක් මෙතන ලියන්න ප්‍රශ්න වලට තියෙන හින්දා. හරිද? මේකේ මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා මෙහෙම යාන්ත්‍රණයක් දීලා තියෙනවා. මේකට නම් කරලා තියෙනවා ඒගොල්ලෝ පෙනහැලි කියලා. පෙනහැලි කියලා නම් කරලා තියෙනවා මෙහෙම කොටුවක්. ඊට පස්සේ ඒකෙන් මේ වෙනවා නේද? ඒකෙන් මෙහෙම නාල දෙකක් එනවා. නාල දෙකක් ඇවිල්ලා මේක මෙහෙම කුටීර හතරක් සහිත ව්‍යුහයකට යනවා. අනෙක් අවයව වලට මෙහෙම ගිහිල්ලා හරි. එතන මෙහෙම එකක් තියෙනවා වෙන් කිරීම. මෙතන A B C D කියලා නම් කරලා තියෙනවා. P කියලා තියෙනවා R කියලා තියෙනවා Q කියලා තියෙනවා S කියලා තියෙනවා නේද? ඔයාලා දන්න මොකද්ද? ඔයාලා දන්න රුධිර සංසරණ පද්ධතිය මොකද්ද? හෘදය ආශ්‍රිත රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පොඩ වෙනම පිටුවරකින් දැන් දීලා තියෙනවා. හරිද? මේක මොකක්ද අහන්නේ? මිනිසාගේ දිත්ත රුධිර සංසරණ නිරූපණය කරන ලද රූප සරණ පහක් දැක්වේ AB C හා D හෘදයේ කුටීර PQRS වගේ
එම කුටීර වලට සම්බන්ධ රුධිර නාళද නිරූපණය වෙනවා. අපි PQRS කියලා දී රුධිර නාళ. ඒ නාල වර්ගයට දැක්කම අපි අඳුරන්න පුළුවන් මොන හෘදය පද්ධතිය දන්න කට්ටිය. හරිද? එතකොට මිනිසාගේ රුධිර සංසරණය දිත්ත රුධිර සංසරණයක හඳුන්වන්නේ ඒ කියලා තියෙනවා. ඇයි දිත්ත රුධිර සංසරණයක් හඳුන්වන්නේ? මොකද්ද? මොකද්ද? බලන්න පින්නෝනේ. දිත්ත දෙකයිනේ. ඒ කියන්නේ මොකද්ද? දේහය හරහා එක්වරක් රුධිරය ගමන් කරනකොට හෘදය හරහා රුධිර කීපාරක් ගමන් කරනවා? දෙපාරක් ගමන් කරනවා. හරිද? ඒක කොහොමද කියන්නේ? දේහය හරහා එක්වරක් රුධිර ගමන් කරන විට හෘදය හරහා දෙවරක් රුධිරය ගමන් කිරීම. නේද? මේ හේතුව නිසා තමයි මේක දිත්ත සංසරණයක් කියලා කියන්නේ. ඇයි එහෙම වෙන්නේ? මොකද්ද? මුලින්ම හෘදයට රුධිරය එනවා ඔක්සිජන් අඩු රුධිරය. හරිද? ඊට පස්සේ ඒක කොහෙටද යන්නේ? ඒක යනවා පෙනහළු වලට. පෙනහළු වලට යවලා ඔක්සිජන් ටික වැඩි කරලා ආයේ හෘදයට එවලා ඊට පස්සේ තමයි මොකද්ද? ශරීරය පුරා ප්‍රජාරණය වෙන්නේ. ඒකනේ එකපාරක් ගිහිල්ලා ආයෙ රුධිරයට එනවා. ඒතකොට දෙපාරක් හෘදය හරහා රුධිරය ගමන් කරනවා නේද? ඒකින් තමයි මේක දිත්ත සංසරණ පද්ධතියක් කියලා කියන්නේ. හරි. දෙවෙනි P මගින් දැක්වෙන P මගින් රුධිර නාල දෙකක් නිරූපණය වෙනවා. හරිද? ඒ වයින් ශරීරයේ මොනවද නිරූපණය වෙන්නේ? මේ අදර කොටස් වලින් රුධිරය ගමන් ඒ වයින් ශරීරයේ අදර කොටස් වලින් රුධිරය ගිරේ එනු ලබන නාලය නම් කරන්න කියලා තියෙනවා. මොකද්ද? දැන් අදර රුධිරය ගෙන එනවා නම් රුධිරය හෘදය වෙත ගෙන එන්නේ මොනවද? ශිරාවලින්නේ. ඒකට අදර කොටස් වලින් කරන්නේ මොකද්ද? අදර මහා ශිරාව. අදර ඥාන ලේසිනේ අදර කොටස් වලින් ශරීරයේ ගේන්නේ මොන ශිරාවෙන්ද? අදර මහා ශිරාව. අදර මහා ශිරාව. හරි. එතකොට හරි. ඊළඟට බලමු. තුන්වෙනි කොටස. පහත රුධිර නාල නම් කරන්න. C කුටීරයෙන් ආරම්භන R රුධිර නාල. C කුටීරයෙන් ආරම්භන R රුධිර නාල. මොකක්ද ඒක? C කුටීරයෙන් මොකක්ද ආරම්භෙන්නේ? නේ? C කුටීරයෙන් ආරම්භන R රුධිර නාල. පෙරහළු වලට ගෙලින්ම යන්නේ. මොකද්ද පෙරහළු වලට ගෙලින්ම ගිහිල්ලා ආයේ නේක. පෙරහළු වලට ඔක්සිජන් මම දැන් කිව්වා ඔක්සිජන් අඩු රුධිරය යනවා කියලා මොකක්ද නාලය? මොකද්ද? උප්පුෂීය මහා ධමනිය නේ. නේද? ඔක්සිජන් අඩු රුධිරය පෙරහළු වලට අරගෙන කවුද? උප්පුෂීය මහා ධමනිය නේ. හරි. මේ උප්පුෂීය ධමනිය කිව්වත් හරි. හරි. හරි ඊළඟේ මොකද්ද? D කුටියෙන් අරගෙන S රුධිර නාලය. D වලින් අරගෙන S රුධිර නාලය. මේක D වලින් අරගෙන S රුධිර මේ අනිත් අවයව වලට කොහොම මොනවාගෙන්ද යන්නේ? දැන් මෙහෙන් ගිහිල්ලා පෙරහළු වලින් ඔක්සිජන් ටික වැඩි කරගෙන ආයෙනවා. ඇවිල්ලා ආයෙ මුළු ශරීරය පුරාම බෙදන්නේ කවුද? මේක මේ අනිත් පැත්තට තියෙන්නේ. ඒකයි එකපාරට පැටලෙන්න පුළුවන්. හරි සාමාන්‍යයෙන් මේ ටික අනිත් මෙහා පැත්තටනේ තියෙන්නේ. මේ පොතේ තියෙන්නේ නෙමෙයි ඊට විරුද්ධ අතට තියෙන්නේ. මේ ශක්තික අවයව කියලා යටින් තියෙන. ගමනේ උඩයට ඔක්කොම බෙදනවනේ. මොකෙන්ද මොන දමනියෙන්ද ශරීරයේටම ශරීරයේ අනිත් අවයවයට රුධිරය යවන්නේ? මොකෙන්ද? සංස්ථානික මහා දමනිය නේද? මේක තුනේ ඒ කොටස. සංස්ථානික මහා ධමනි නේ සංස්ථානික මහා ධමනි හරි හරි ඊළඟට 4 R සහ S දෙකේ අඩංගු රුධිරයේ සංයුතියේ වෙනස්කමක් දක්වන්න R සහ S මොකක්ද මේ කාර් මේකේ දැන් මම කලින් පාරේ කිව්වා මොකක්ද සංයුතියේ වෙනස්කම R හි ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙන්නේ R හි ඔක්සිජන් සාන්ද්‍රණය මොකද කියන්නේ R හි පෙරහළු වලට අනේකනේ අනේකේ ඔක්සිජන් සාන්ද්‍රණය මොකද්ද අඩුයිනේ R වල මෙහෙම කියමු R වල O2 සාන්ද්‍රණය මොකද R වල O2 සාන්ද්‍රණය අඩුයි කියලා මම ඉතලින් ඉන්නවා එතකොට S වල
O2 සාන්ද්‍රණය වැඩි නේද? O2 සාන්ද්‍රණය වැඩි. R වල අඩුයි මේ S වල වැඩි. ඔක තමයි වෙනස්. මේක O2 නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු. දැක්කයි කෙටි උත්තර දෙන්නේ මම කිව්වේ පටන් ගන්නදිම කිව්වේ ඒක තමයි. හරිද? B හා D කුදිර අතර පිහිටන කපාට මොකද්ද? B හා D. BD. BD අතර පිහිටන කපාට මොකද්ද? මොකද්ද? D තුන කපාටේනේ. ඉන්න බලමු. මේක මම ලියාගන්න නැති කියලා හිතනවා. හරි. මොකද්ද? B හා D අතර පීඩන කපාටනේ යාලා තියෙන්නේ. ඔව් B හා D අතර පීඩන කපාටේ මොකද්ද? ද්විතුන්ඩ කපාටය. ඊළඟට බලමු. හරි D සංකෝචනයේ වී S ට තල්ලු කිරීමේදී ඇතිවන පීඩනය හඳුන්වන්න. D සංකෝචනයේ වී S ට තල්ලු කිරීම. මොකක්ද? මේක D එක සංකෝචනයේ S ට මොකද්ද? සාධාරණ රුධිර සපයද්දී මොකද්ද වෙන්නේ? ඇතිවන පීඩනය. පීඩනය මොකද්ද හඳුන්වන්න නම? නේ ආකුංචන පීඩනය නේ. ආකුංචන පීඩනයෙන් තමයි යන්නේ. ආකුංචන පීඩනය. ඊළඟේ මේක 6 A කොටස B කොටස බලමු. නිරෝගී වැඩිහිටියෙකුගේ පීඩනය අගය කීයද? ඒක නම් මතක තියාගන්න ඕනේ. කීයද? රසදිය මිලිමීටරනේ අපිට පොතේ දීලා තියෙන්නේ. කීයද? රසදිය මිලිමීටර 110ක් 120ක් අතර ප්‍රමාණයක් නේ. HTM රසදිය මිලිමීටර වලින් අපිට දීලා තියෙන්නේ. හරිද? ඔන්න ඔක තමයි. හරි. ඊළඟ කියන්නේ නිරෝගී වැඩිහිටියෙකුද එමාගේ වරින් වර වෙනස් විය හැකි. ඒක බලපාන්නේ මොකක්ද? මේ පීඩනය වැඩි වෙන්න මොකද හේතුව? මානසික ආතතියක් බලපානවා. ඒකට ව්‍යායාම කරද්දී ඒ වගේ වනේ. ව්‍යායාම කිරීම ඔයගේ වෙනවා නේද? ඊළඟට බලමු. හරි. ඒක ඉවරයි. ඊළඟට තියෙන්නේ මොකද්ද? ඊළඟට පටක වලින් තියෙන්නේ. හරි. මේකට ලියාගන්න බා. හරි. අපි ඔය B කොට කරන්නේ. පහේ B කොටස. මානව දේහයේ ගොඩනැගීමට දායක වෙන ප්‍රධාන වර්ගයද පේශී පටකය හැදින්වීම එක. පේශී පටකයේ ප්‍රධාන ආකාර තුනකි. එහි බිඳු පේශීන් එක් ආකාරයි. හරි. මොනවාද පේශී පටකයේ ප්‍රධාන ආකාර තුන? කංකාල පේශී, සින්දු පේශී, රස පේශී. කංකාල සින්දු හරි. හරි. එතකොට මේක අහන්නේ සින්දු පේශී පටකයේ විතර. මිනිස්සේ දිදුරේදී අනික් පේශී පටක දෙක නම් කරන්නේ මොකද්ද? කංකාල පේශී. ඒ කියන්නේ අපිට චලනය කරන්න පුළුවන් පේශී නේ. හෘද පේශී එතනද අනිත් එක කියන්නේ හෘදයේ තියෙන පේශී ටික නේ. හෘදයේ තියෙන පේශී මැරෙනකම්ම ගැහෙනවානේ. ඒව නවතින්නව නෑනේ. හරි. ඊළඟ එක P කොට P මගින් නාල දෙකක් නිරූපණය නෑ sorry. බහුන්‍යෂ්ටික සෛල දරන පේශී පටකයේ කුමක්ද? බහුන්‍යෂ්ටික න්‍යෂ්ටි ගොඩාක් තියෙන්නේ මොකේද? කංකාල පේශී කියන්නේ. අනිත් ඒවා එක න්‍යෂ්ටි. එක සෛලයක එක න්‍යෂ්ටිය තියෙන්නේ. කංකාල පේශී එක සෛලයක න්‍යෂ්ටි ගොඩක් තියෙනවා. හරි. ඊළඟ එක ඉච්ඡානුකව රිද්මයානුකූලව ක්‍රියා කරන පේශී වර්ගයේ කුමක්ද? ඉච්ඡානුකව.
ඉච්ඡානකෝ කියන්නේ අපේ කැමැත්තටනේ. අපේ කැමැත්තට ක්‍රියාත්මක වෙන පේශී පටක වර්ගය මොකක්ද? ඒකත් කංකාල පේශී තමයි. හරි. ඒකත් කංකාල ඉච්ඡානකෝ ක්‍රියාත්මක වෙන්නේ කංකාල පේශී. හරි. අපිට ඒක විදිහට පාලනය කරන්න පුළුවන්. අපි සින්දු පේශී පාලනය කරන්න බැහැ. අපිට හෘදේ පේශී අපිට කැමති වෙලා නවත්තන්න උනත් බෑනේ. හරි. ඊළඟ හතරවෙනි එක බලන්න. සින්දු පේශී පටකයේ පිහිටන ස්ථානයක් නම් කරන්න. සින්දු පේශී පාලනය කොහොමද ගොඩක් තැන් තියෙනවානේ. ආමාශය ප්‍රධාන වශයෙන් තියෙන ආමාශය තියෙනවා. ඊළඟට රුධිර වාහිනී වල තියෙනවා. ඊළඟට අන්ත්‍රේ තියෙනවා. මේ වගේ තැන් වල තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. හරි. ඊළඟට බලමු. සින්දු පේශී පටකයේ දල රූප සරණක් අදින්න. සාමාන්‍ය සින්දු පේශී පටකේ කොහොමද අපි අදින්නේ? නේ? මේ වගේ අදින්නේ නේ. කොහොම මේවා ඊනි වෙලා ඊට පස්සේ අදින් පොඩ්ඩක් මහත් වෙලා ඔන්න ඔය වගේ තමයි අදින්නේ. සින්දු පේශී පටකේ. හරි. ඊළඟ සීකොට තත්ත්වම මොකක්ද බලන්න. ඒක ඉවරයි පළවෙනි ප්‍රශ්නේ. මොකද්ද? ශාක පටක වර්ගීකරණය පිළිබඳව රූප සරණ දැක්වී. හරි. ඒකේ මොනවාද වර්ගීකරණ දෙක? මොකද්ද? ශාක පටක මොකද්ද කොහොමද වර්ගීකරණය වෙන්නේ? ස්ථිර පටකනේ. ස්ථිර පටක වර්ගීකරණය මොකද්ද වෙන්නේ? නේ? සරල සංකීර්ණ. විභාජනයක් තියෙනවා ස්ථිර පටක විභාජක පටක කියලා. විභාජක පටක මොනවද වර්ගීකරණයද? අග්‍රස්ත විභාජකය, පාර්ශ්ව විභාජකය සහ මොකද්ද? අන්තර් විභාජකනේ. අග්‍රස්ත විභාගයේ පාර්ශ්ව විභාජකය අන්තර් විභාජකය. මේක සරල ස්ථිර පටක අනිත් එක සංකීර්ණ ස්ථිර පටක. හරි. සරල සහ සංකීර්ණ. ඒකේ මේක දැන් ABC අහනවා මේකට සරල ස්ථිර පටකයේ කොටස් තුනක් දාලා දෙනවා මොකද්ද? මෘදුස්තර ඊළඟ විදිහට දෙනවා ස්ථූල කෝණාස්තර කියලා. ඒ මොකද? දෘಢස්තරනේ. හරි. ඊළඟ A හා B නම් කරන්නේ. ඒතකොට ඒක සංකීර්ණ ස්ථිර පටක අනිත් මේක මේ දෘಢස්තරයක තමයි තියෙන්නේ. මේ දෙක තමයි නම් කරන්න කියලා තියෙන්නේ. හරි. ඊළඟ එක ශාක දෙකක බහුලම දකින සරල පටකේ මොකක්ද? මොකද්ද වැඩිපුරම තියෙන්නේ? වැඩිපුරම තියෙන්නේ මෘදුස්තර පටකේ නේ. මොකද යාට ප්‍රවාහශීලනය කරන්න පුළුවන්. ඒකින්ද යා තමයි ගොඩාක් තියෙන්නේ. මොකද මේ ප්‍රවාහශීලනය කරන්න මේ ශාක වලට ආහාර නිපදවන්නේ. ඒකින්ද යා තමයි ගොඩාක් තියෙන්නේ. මෘදුස්තර. ඊළඟට තුන ස්ථූල ගෝණාස්තර පටකේ කෘත්‍යයක් නම් කරන්න. ඒකේ ප්‍රධානම කෘත්‍යය තමයි මොකද්ද? සන්ධාරණය. තව ප්‍රවාහශීලනයක් කරනවානේ. සන්ධාරණය ප්‍රවාහ සංශ්ලේෂණය. හරි. මොකද පළවෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා. ජීව විද්‍යාව කොටසින් අහන තියෙන ප්‍රශ්නය. හරි. අපි දෙවෙනි ප්‍රශ්නට යමු. දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ රසායන විද්‍යාව කොටස් වලින් අහලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ. يعني 6 වෙනි ප්‍රශ්නය. ස්ට්‍රක්චර් ඩිස් එකේ 1 2 3 4 ඉවර වෙලා ගන්න ප්‍රශ්න දෙන්නේ නේ. හරි. හරි ප්‍රශ්නය. හරි. මොකක්ද ප්‍රශ්නේ? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 පහට ප්‍රතික්‍රියාව පිළිබඳ අධ්‍යයනයක යෙදුණු සිසු කණ්ඩායමක් විසින් සිදු කරන පරීක්ෂණයක පියවර රූප සරණිය දැක්වී. හරිද? ප්‍රතික්‍රියාව දීලා තියෙනවා මෙන්න මෙහෙම. 2 H2O2 මොකක්ද දෙන්නේ? ජලය සහ ඔක්සිජන් බාටපත් වෙනව නේද? හරි. ඔන්නෝක තමයි මේක දීලා තියෙන්නේ. ඒතොර ඒ දීලා තියෙනවා. ඊට පස්සේ පියවර 1 කියලා දීලා තියෙනවා. පියවර 1 කියලා දීලා තියෙනවා. සිරින්ජය තුල මැංගනීස් ඔක්සයිඩ් ස්වල්පයක් සහිත සාස්කින් මෝඩියක් තැන්පත් කිරීම කියලා. ඊළඟට පියවර 2 දීලා තියෙනවා H2O2 මිලිලීටර් 5ක් වගේ සිරින්ජය තුලට ඇද ගැනීම කියලා. ඊළඟට දීලා තියෙනවා H2O2 සමග MnO2 මිශ්‍ර කර පිටවන වායුව සිරින්ජය තුලට රැස්වීම
රැස්වීමට සැලැස්වීම කියලා. හරිද? හරි. ඉහත ප්‍රතික්‍රියාවේ ඔබ උගත් ප්‍රතික්‍රියා වර්ගයට අනුව කුමන වර්ගයේ ප්‍රතික්‍රියාවක්? මේ ඉහත ප්‍රතික්‍රියාව. මේ පියවර තුනේ ප්‍රතික්‍රියාව මොකද මේ වෙන්නේ? මෙන්න මේ ප්‍රතික්‍රියාව මොකද්ද වෙන්නේ? මොකද්ද මේ වෙලා තියෙන්නේ? එකකින් තව දෙයක් හැදිලානේ. මොනවාද ප්‍රතික්‍රියා වර්ග හතර? සංයෝජන. දෙකක් එකතු වෙලා එකක් හැදෙනවා. වියෝජන. දෙකක් එකතු වෙලා එකක් තව දෙකකට බෙදෙනවා. ඒක ප්‍රතිස්ථාපන. මොකද එකකින් තව එකක ප්‍රතිස්ථාපන කරනවා. ද්විත්ව ප්‍රතිස්ථාපන. මේක දෙන්නේ අරක දෙන්නේ ප්‍රතිස්ථාපන වෙනවා. මේ මොකද එකකින් තව දෙකක් බෙදලා තියෙනවා. මේ වගේ තව එකක් කියන්නේ කැල්සියම් කාබනේට් යෝජනේ මතකද? කැල්සියම් කාබනේට් කොහොමද හැදෙන්නේ? කැල්සියම් ඔක්සයිඩ් උයි මේ කාබන් ඩයොක්සයිඩ් උනේ. අන්න ඒ වගේ තමයි. මේ මොකද? රසායනික වියෝජනය. රසායනික වියෝජනනේ. දෙවෙනි එක මොකද්ද? හරි. ඉහත ප්‍රතික්‍රියාවේදී මැග්නීස් ඔක්සයිඩ් වල කෘත්‍යය මොකක්ද? මොකද්ද මැග්නීස් ඔක්සයිඩ් දාන්නේ ඇයි අපි මේකට? ඇයි දාන්නේ? මේකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්න. ඒතකොට ඒක මොකක් විදිහටද ක්‍රියාත්මක වෙන්නේ ඒක? ඒක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කිරීමට දායක වෙනවත් හරි. අප ඒකට ඒ දායක වෙනවට මොනවද කියන්නේ? උත්ප්‍රේරක කියලානේ. උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කිරීම. හරි. නේ? හරි. ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි කොටස. සිරින්ජය තුල වායුවේ එක්රැස් වීම ආරම්භ මොහොතේ සිට තප්පර 10කින් වූ අනුයාත කාල පරාන්තර 6ක නිබඳ වූ වායු පරිමාණ මිලිමීටර් කරන ලදී. එම තොරතුරු පහත වගේ දැක්වේ. කාල පරාන්තර 6කදී 1 2 3 4 තප්පර 6කදී එක්රැස් වූ වායු මිලිලීටර ගණන් දීලා තියෙන 14යි 9යි 5යි 3යි 1.0යි කියලා. පළමු කාල ප්‍රාන්තරයේදී වායු ශීඝ්‍රතාවය සොයන්න. ශීඝ්‍රතාවය කොහොමද? පළමු කාල තප්පර 10කින් වූ කාල ප්‍රාන්තරනේ. ඒක ශීඝ්‍රතාවය කියන්නේ මොකද? යම් කිසි දෙයක් කාලයෙන් බෙදුවම ලැබෙන එකේ තමයි ශීඝ්‍රතාවය කියන්නේ. කොච්චර කාලයක් ගියා නේ? දැන් අපි මොකද උදාහරණයක් විදිහට ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අපි කියන නම මොකද? ත්වරණයනේ. ප්‍රවේගය වෙනස බෙදීම කාලය. එතකොට විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට මොකද්ද කියන්නේ අපි නම? මොකද්ද? ප්‍රවේගය. විස්ථාපනය බෙදීම කාලය. එතකොට මේකෙන් කියන්නේ හරිද? මොකද්ද මේකේ මෙයාලා අහන්නේ? මේකේ අහන්නේ පළමු කාල ප්‍රාන්තරයේදී වායුව නිපද වූ ශීඝ්‍රතාවය. හරිද? එතකොට මොකද්ද ඒක සමීකරණ කොහොමද අපි ගන්නේ? ශීඝ්‍රතාවය සමානයි කියලා ගමු. ශීඝ්‍රතාවය සමානයි මොකද්ද? එතකොට මේකේ මෙයාලා පරිමාණ දෙනවා. ඒකට රැස් වූ වායු පරිමාණය බෙදීම ගත වූ කාලය. කාලයෙන් බෙදන්න දෙන්නේ. රැස් වූ වායු පරිමාව බෙදීම ගත වූ කාලය. නෝම තමයි ශීඝ්‍රතාවය වෙන්නේ. හරි. ඒක බලන්න මොකද? පළවෙනි එකේ රැස් වූ වායු පරිමාව මිලිලීටර් 14යි. ගත වූ කාලය කොච්චරද? තප්පර 10යි. එතකොට ශීඝ්‍රතාවය මේ දෙකෙන් බෙදුවාම 14යි මිලිලීටර් තප්පරයකට කියලා නෝම ගන්න පුළුවන්. හරි. ඒක බය වෙන්න දෙයක් නැහැ. ශීඝ්‍රතාවයෙන් ගන්න තියෙන්නේ. හරි. එතකොට මේ ඉවරුනේ මොකද්ද? තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසනේ. හරි. ඒ කොටස. හරි. ඒක මම හිතනවා ලියා ගන්න නැති කියලා අපි යමු B කොටස. ඒකේ B කොටස. බලමු B කොටස කොහොමද එන්නේ? B කොටස. හරි. B කොටස මොකක්ද? කාලය ගත වීමේදී වායු නිපදවන ශීඝ්‍රතාවය වෙනස් වී තිබේ. කාලය ගත වීමේදී වායු නිපදවන ශීඝ්‍රතාවය වෙනස් වී. ඒක පැහැදිලිව පේනවනේ. මේ එක කාල පරාන්තරයේදී තියෙන වායු පරිමාණය වෙනස්. පළවෙනි එකේ 14, දෙවෙනි එකේ 9, තුන්වෙනි එකේ 5,
හතරවෙනි එකේ 3යි, පස්වෙනි එකේ 1යි, මේකේ නැහැ. එතකොට වෙනස් වෙලා තියෙනවා. එතකොට මොකක්ද ඒක ලියන්නේ? ඔව් අඩු වී ඇත කියලා ලියනවා. අඩු වී ඇත. හරි. C එක ඉහත BD ඔබ සඳහන් කළ විචලනයට හේතුව පැහැදිලි කරන්න. මොකද්ද මේ විචලනයට හේතුව? ඇයි ප්‍රතික්‍රියක වැයවීම. මේකේ ප්‍රතික්‍රියා කරන් තියෙනවා අඩු වෙනවා එන්න මොකද්ද මේ H2O2 එන්න අඩු වෙනවා. හරිද? එතකොට අඩු වෙන්න මොකද වෙන්නේ? නිපද වෙන ගාන අඩු වෙනවා. ඒකයි. ප්‍රතික්‍රියක වැයවීම. හරි සාරයි උත්තර. ප්‍රතික්‍රියක කියන්නේ මොනවද? H2O2 නේ. ප්‍රතික්‍රියක වැයවීම. නේද? හරිද? එහෙම නැත්තම් H2O2 අඩු වෙනවා. H2O2 කියන ප්‍රතික්‍රියක අඩු වෙනවා. එහෙනම් දෙකම හරි උත්තරේ. හරි. ඊළඟට අපි යමු හතරවෙනි ඉහත පියවර 3හි වායුව එක්රැස් කිරීමෙන් පසු පිස්ටනය ඉවත් කර සිලින්ඩරය තුළට කුළුපු කීරක් ඇතුල් කරවීමේ දීප්තිමත් දැල්දී. මෙම නිරීක්ෂණයට හේතුව ගහ රැස් වූ වායුවේ කුමන ගුණාංගයද? දැන් මේක මොනවද තියෙන ඔක්සිජන් වායුවල තියෙන ඔක්සිජන් වායුව හඳුනා ගන්න එක අපි ගන්න පරීක්ෂා මොකද කුළුපු කීරක් එල්ලුවා මේක දැල් වෙන එක නේද? එතකොට මෙන්න මේ එක්රැස් වූ වායුවේ මොන ගුණාංගයද? මොකද්ද එක්රැස් වූ වායුව මොකද්ද මේකේ? කලින් අපි ලිව්වේ ඔක්සිජන් තමයි එක්රැස් වූ වායුවේ මොන ගුණාංගයද? දහන පෝෂක ගුණයනේ. දහන පෝෂක ගුණය. හරිද? හරි. හරි. ඊළඟට පස්වෙනි. පස්වෙනි මොකක්ද අහන්නේ? සිරින්ජය තුල එක්රැස් වූ වායුවේ කාර්බනික ප්‍රයෝජනයක් සඳහන් කරන්න. මොකද්ද මේ අහන්නේ මොනවද? මොකේද? ඔක්සිජන් වල කාර්බනික ප්‍රයෝජනය මොනවාද? ගොඩක් තියෙනවා මොනවාද? ලෝහ මෑස් දීපට. මේ පාස් ගන්න දහන පෝෂක ගුණයෙන් හින්දා. ඒක මුලින්ම කියනවනේ හොඳයි. මොකද කලින් ප්‍රශ්නේ අහන්නේ ආ දහන පෝෂක ගුණය ගැනනේ. හරිද? ලෝහ මෑස්. ඒකවල අනිත් එක කෘතිම ශ්වසනය. නේ? ඔක්සිජන් අපිට ඕනේ උස්ම ගන්න. ඒක කෘතිම ඔක්සිජන් දාම කෘතිම ශ්වසනය වෙනවා. ඔය මේ ඩයිවිං කරන්නේ මොකදට කිවිදෙන කට්ටිය එහෙම ලොකු ඉල්ලන් බයින්නේ මේකක් ටැංකිය ඔක්සිජන් ටැංකිය කියලා දන්නේ නැති. හරි. කෘතිම ශ්වසනය දෙන්නත් ගන්නවා. දීම සඳහා හරි ඊළඟ ප්‍රශ්නේ ගමු පෙළපොතේ සඳහන් ආකාරයට වායුව පිළියෙල කිරීම වෙනුවට ඉහත ක්‍රමයේ මගින් අඩු ගණනය කිරීමේ අතර වාසියක් සඳහන් කරනවා මොකද දැන් පෙළපොතේ ක්‍රමයේදී මීට වඩා ගොඩාක් උපකරණ ඉන්නේ නේද හරිද මේ ක්‍රමයේදී එහෙම උපකරණ ඕනේද නෑනේ මේ ක්‍රමයේ මොනවද ඕනේ ප්ලාස්ටික් කූඩියයි සැහැල්ලු පිස්ටන් එකයි H2O2 පොඩි ද්‍රාවණයක් පින්දුල දැක්කම පේනවා හරිම සරලයි එතකොට මොකද්ද උත්තරේ මේ අඩු උපකරණ ප්‍රමාණයක් වැය වීම අඩු උපකරණ ප්‍රමාණයකින් කළ හැකි වීම නේද හරි අව කියන්න බලන්න එක මේ අනතුරුත් ආව වෙනවා අරකට වඩා නේ පොඩි එකන්නේ පොඩි මෙතඩ් එකක් නේ තියෙන්නේ හරි. ඔය ටික තමයි. ඒතකොට B පළවෙනි A කොටස ඉවරයි උදේ. හරි. ඊළඟ B කොටස අපි කතා කරමු. මේ ඩංකා ලියාගන්නකො. හරි. අපි අම්බානේ නම් මේ 6 A කොටස ඉවරයි. අර 6 B කොටස දෙන්න බලන්න. හරි B කොටස. හරි නොගැඹුරු මුහුදු පතුලක සඳ ඍජු සිලින්ඩර් ආකාරයේ අකඩ කණුවක් අවුරුදු කිහිපයකට විකාලයේ විදිපු ආකාරයෙන් නේ. හරි ඔන්න තියෙනවා පිටුර. යකඩ කණුව නිරීක්ෂණය කළ ශිෂ්‍යයෙකු විසින් පහත දක්වන කල්පිතය ගොඩනගන ලදී. යකඩ සමග ඔක්සිජන් වායුව අඩුවෙන් ගැටෙන ස්ථාන විකාදනය වන ශීඝ්‍රතාවය වැඩි. මෙම කල්පිතය පරීක්ෂා කිරීම සඳහා ශිෂ්‍යයා දෙක රූපයේ දැක්වෙන ඇටෝම සකස් කර පැයකට කීපයකට පසු නිරීක්ෂණය කළේ. එහුටෙහි කිව් ලෙස දක්වති ප්‍රදේශ නිල් පැහැවී ඇති බව දක්වන්න ලැබේ. මොකද්ද?
පරීක්ෂණ නලයක් අරගෙන ඒකට දාලා සෝඩියම් ක්ලෝරයිඩ් පොටෑසියම් පෙරිසයනයිඩ් ෆිනොප්තලීන් කියන ඒගාල ජලීය මාධ්‍ය දාලා හරිද දාලා පිරිසුදු කරලා ඒගාල ඒකාකාරය අගට දන් දොකුත් දාලා හරි අපිට කියන්නේ කිව්ලස් නම්මක නැති ප්‍රදේශ හිල් පාට වෙලා කියලා උඩ දක්නට ලැබිලා තියෙනවා හරි එතකොට පළවෙනි එකේ අහනවා විකාදනයේ මේ විකාදනයේ ප්‍රශ්නෙන් විකාදනයේ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්නෙට හරිද B කොටස යනවා පළවෙනි එකේ මොකක්ද අහන්නේ යකඩවල විකාදනයේට අත්‍යවශ්‍ය සාධක මොනවාද ඕනේ ජලය ඕනේ මේ පළවෙනි විකාදනයේට ජලය නැත්තම් මේ ජල වාෂ්ප ජලය හෝ ජල වාෂ්ප ඕනේ හරි තව මොනවාද ඕනේ තව ඒක ඕනේ ඒ ඊට අමතරව ඕනේ ඔක්සිජන් නේ ජලය නැත්තම් ජල වාෂ්ප ඕනේ ඊට අමතරව ඔක්සිජන් ඕනේ මේක බලන්න හරි යකඩවල දණ්ඩේ උදාහරණ කිව් ප්‍රදේශයේ නිව්පැරදරට හේතු වන අයනය කුමක්ද මොකක්ද අයනය රිලේෂන් නේ මේක විකාදනය වෙන්නේ මොනවාද යකඩ මොනවාද වෙන්නේ Fe2+ අයන හදලා ඔක්සිජන් මේ සෝරි ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා ඒකට මොනවාද හැදෙන අයනේ Fe2+ අයනේ තමයි මොනවායි ප්‍රදේශයේ නිල් පාට වෙන්න හේතු වෙන්නේ හරිද ඊළඟ එක බලමු තුන්වෙනි කොටසේ ඒක හරි පරීක්ෂණයේදී P ප්‍රදේශයේ දක්වන ලැබෙන වර්ණය කොහොමද P ප්‍රදේශය ඒක මොනවද තියෙන වර්ණය අර පැත්ත නිල් නම් අර පැත්තේ ඔය පරීක්ෂණේ මතක් දක්වලා මතක් වෙන්න ඕනේ මොකද්ද රෝස පාට ඒක B එක ඔය අපි දන්න පරීක්ෂණය වෙන විදිහකට දීලා තියෙන්නේ B කොටස බලමු ඔබ ඉහත වර්ණය ඇති කිරීමට තුඩු දෙන අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න මොකද්ද ඒකට හේතු වෙන්නේ මොකද්ද මොන අයනද මේ රෝස පාට ෆිනොප්තලීන් එක රෝස පාට වෙන්නේ මොකද්ද මොන මාධ්‍යයද බාෂ්පීය මාධ්‍යනේ එතකොට බාෂ්පයක් කරේ බාෂ්පයක් කියන්නේ OH- අයන පිට වෙන්න ඕනේ OH- අයන පිට වෙන්නේ කොහමද මේ මෙන්න මේකේ ජලය තියෙනවා H2O තියෙනවා මම තුලිත එකම කෙලින්ම ලියනවා තුලිත සමීකරණ හරිද ඒක ඔක්සිජන් ගන්නවා දැන් අපි කිව්වේ සාධක දෙක අන්ති ඉලෙක්ට්‍රෝන හතරක් ගන්නවා අරගෙන හතරයි OH- ජලීය OH- එකක් මෙතන දෙනවා මෙන්න මේ OH- අයනේ තමයි අරකට හේතු වෙන්නේ හරිද හරි මෙන්න මේ බාෂ්පික OH- හයිඩ්‍රොක්සිල් අයන තමයි පිනොප්තලීන් වල රෝස පාටට හේතු වෙන්නේ හරි ඊළඟ ගමු හතරවෙනි කොටස ජෙලි මාධ්‍යයකට සෝඩියම් ක්ලෝරයිඩ් එක් කිරීමේදී ලැබෙන ප්‍රයෝජනය කුමක්ද ජෙලි මාධ්‍යයට එක් කරලා මොකද වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් දානවා කියන්නේ මොනවද අයන දාන එතකොට විකාදනය වැඩි විකාදන මොකද්ද එහෙම විකාදන ශීඝ්‍රතාවය වැඩි ශීඝ්‍රතාවය වැඩි වීම හරි ඊළඟට පස්වෙනි කොටස වදාන්නේ පරීක්ෂණයේදී ප්‍රතිඵල වලින් කල්පිත සනාද මොකද කල්පිත යකඩ සම ඔක්සිජන් වායුව අඩුවෙන් ගැටෙන ස්ථානවල විකාදන ශීඝ්‍රතාවය වැඩි යකඩ සම ඔක්සිජන් වායුව අඩුවෙන් ගැටෙන ස්ථානවල විකාදන ශීඝ්‍රතාවය වැඩි හරිද එතකොට විකාදනය අපිට පාට වලින් ධාරණ වෙනවනේ ඕනේ හරිද දැන් කල්පිත රෝස පාටයි නිල් පාටයි අතර උඩ මොකද අඩුවෙන් ගැටෙන ස්ථානවල මේ විකාශ ශීඝ්‍රතාවය වැඩි ඒක Q වෙලා කියන්නේ වැඩි හරිද Q එක නිල් පාට වෙලානේ ඒකට වැඩි ඒකට උත්තරේ ඔව් ओके ඊළඟ අන්තිම හයේ කොටස බලන්න විතර මුහුදු ජලය හා ගැටය වල යකඩ බඳ කොටස විකාශනයෙන් ආරක්ෂා කරන ක්‍රමයක් කියන්නේ හරිද මොනවාද ඒකට උඩ හරිද චක්‍රීය ශ්‍රේණියේ යකඩ වලට උඩින් ඉන්න ලෝහකින් ලෝහාලේපණය කරලා දාන්න ඕනේ නේද මොකද්ද සිං අපි බලමු චක්‍රේණිය ගත්තාම සිං කියන යකඩ වලට උඩින් සිත මැංසෙ හරිද Mg හෝ සිං ආලේප කිරීම හරි B කොටස ගමු මොකක්ද B කොටස ගන්න ඔබ ඉහත සඳහන් ක්‍රමය යකඩ විකාශනය අඩු කිරීමට හේතු වන ආකාරය ලියන්න. අද මොකද්ද? යකඩ ඔක්සිජන් හා ගැටීම වැළැක්වීම. යකඩ
ජලය හා O2 සමග ගැටීම වැළැක්වීම. නේද? හරි. ඔක තමයි. ඔන්න හයිඩ්‍රජන් ප්‍රශ්නේ තියරි. හරි. හරි නේද? යාගෙන නැති කියලා. අපි අහන හතරේ ප්‍රශ්නේ. අත දීලා තියෙන මොකද්ද? ආලෝකයේ පාඩමින් ඇවිල්ලා තියෙන ප්‍රශ්නය. හරිද? අපි ඒකට බලමු. ජලය සහිත බඳුනක පතුලේ තිබෙන කාසියක් දෙස ඉහළින් බැලූ විට එය ඉහළට එසවි තිබෙනාසේ පෙනේ. රූපයේ එක රූපයේ ඔබගේ පිළිතුරු පත්‍රය පිළිපත් කරගෙන එය ආයේ ඉහළට එසවි තිබෙන ආකාරය දැක්වෙන කින්න සටහන අඳින්න කියලා තියෙනවා. මොකද්ද? මෙන්න මේක පිළිපත් කරගන්නලු. මේ බිඳුවක් තියෙන්නේ. කොහොමද ඊළඟ මෙතන තියෙනවා කාසිය ඔරිජිනල් එක මෙතන මොකද්ද? කැඩුව එක නෑ ඉමේජ් එක නේ ඉමේජ් එක මෙතන පේන්නේ. හරිද? ඒක තරන්නේ ඇහැ මෙතන තියෙනවා. ඔන්න කියන තරන අනිත් එකේ තියෙනවා මොකද්ද? ඔන්න ඇහි ඉඳන් කිරණයක් එනවා. ජල මට්ටම මෙතන. ඔන්න ඇහි ඉඳන් කිරණයක් එනවා. ජල මට්ටමේ මොකද වෙන්නේ? ජල මට්ටමෙන් මේක නේ පර්තනය වෙනවා. නේ පර්තනය වෙලා මෙහෙ තමයි යන්නේ. හැබැයි මෙහෙ තමයි යන්න ඕනේ නේ. මේ යන්න ඕනේ මෙහෙ ඉඳන් නෙමෙයි. මෙහෙට එන්නේ. ඇහැට යන කිරණය. ඇහැට යන කිරණය නේ හැබැයි මෙන්න මෙහෙ යන්න ඕනේ. ඒකට අර මෙහෙ පිටිපස්සට දික් කරාම එන කෑල්ල තමයි මෙහෙ. කොහොම මෙන්දරක් හරි. හරි. මේක ජලය. හරි. එක කොටස දෙක කොටස ගමු. දෙකේ ඒ කොටස. ගහනතර මාධ්‍යයක කියන විරල මාධ්‍යයක ගමන් කරන ආලෝක කිරණය ගහනතර මාධ්‍යය තුලදී පතන කෝණයේ අවස්තුණක් දැක්වි. පළවෙනි අවස්ථාවේ කියන පතන කෝණය අවවලට වඩා කුඩායි. හරි. මේ අවස්ථාව තුල ගමන් මේක ගන්නවා මෙහෙම. හරිද? මේක විරල මේක ගහන. හරිද? පතන කෝණය මේක මොකද්ද? පතන කෝණය කුඩාලු අවවලට වඩා. හරි. දෙවෙනි එක ගන්නවා මොකද්ද? මේක විරල මේක ගහන. මේක පතන කෝණය අවදි කෝණයට සමයි. හරි. මේක විරල මේක ගහන. මේක මොකක්ද කියන්නේ? මොකද්ද? පතන කෝණය වැඩි මේක පතන කෝණය විශාල වෙනවා අවදි කෝණයට වඩා. හරි. ඔන්න දැන් මේ හරි. ඔන්න දැන් අවදි කෝණය කියන්නේ මොකක්ද කියලා මතක් වෙන්න ඕනේ. ඊට කලින් අපි ප්‍රශ්නේ අහලා තියෙන විදිහට බලමු ප්‍රශ්නේ අහලා තියෙන විදිහ. හරි. දැන් ප්‍රශ්නේ පළවෙනි එකම අහලා තියෙනවා මොකද? අවදි කෝණය යන්නේ අදහස් ගන්නේ මොකක්ද කියලා. මොකක්ද? ගහනතර මාධ්‍යයකට විරල මාධ්‍යයකටදී ආලෝකය ඇතුළතදී මොකද වෙන්නේ? ආලෝකය වර්ධනය වෙනවා. හරිද? එතකොට මෙන්න මේක මේ ඇතුළේ ආලෝක කිරණ ගමන් කරේ විරල මාධ්‍යයේ වර්ධන කෝණය අංශක 90ක්. වර්ධන කෝණය අංශක 90ක් කියන්නේ මෙන්න මේ මාධ්‍ය හරහාම යනවා නම් මෙන්න මේ මාධ්‍ය හරහාම යනවා නම් එතකොට ඒකට අපි මොකද්ද කියන්නේ? ඒකෙදි මෙන්න මෙතන අංශක 90ක් වෙනවා. හරිද? ඒ අංශක 90ක් වෙද්දී අපි ගහන මේ පතන කෝණයට වර්ධන කෝණයට අගේ අංශක 90ක් වෙද්දී අපි වර්ධන කෝණයට වෙන නමකින් හඳුන්වන්නේ යාම. ඒක තමයි කියන අවදි කෝණය කියලා. හරිද? ඔන්න කියුණා නම් හරි. එතකොට මේ අවස්ථාවවලදී කිරණ සරණ වර්ධන කෝණය අවදි කෝණයට වඩා කුඩායි. හරිද? එතකොට මේක අවදි කෝණයක් නෙවෙයි. එතකොට ඒක සාමාන්‍ය විදිහට වර්ධනය වුණොම යනවා. හරිද? සාමාන්‍ය වර්ධනයක් වෙන්නේ. එතකොට මේකේ දෙවෙනි එකේ කෙලින්ම අවදි කෝණය. ඒක මෙහෙම වෙනවා. මේ හේතුවක් ඇතුලේ ඉඳලා නැද්ද? දැක්කනේ? ඒක තමයි උත්තරේට අඳින්නේ. හරිද? විතර මෙහෙම එකක් දාලා අංශ 90 කියලා පෙන්නන. ඊළඟට අතන කෝණයේ අවදි කෝණයට වඩා වැඩි වෙන ගමන් මොකද වෙන්නේ? මෙතන මේක හරහා ගියේ මාර්ග හරහා ගියේ. එතකොට ඇතුළට එනවා. මොකක්ද ඒකේ ලස්සන නම? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. හරිද? ඔන්න ඕක තමයි උත්තර තුන එන්නේ. හරි.
ඒක අහලා තියෙනවා ඊළඟ එකේ අහලා තියෙනවා C කොටසේ ඒක අහලා තියෙනවා. ඉහත දෙක රූපේ Z අවස්ථාවේ සිදුවන සංසිද්ධිය නම් කරන්න. මොකද්ද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. අපි ඊළඟට බලමු D කොටස. ඊට C නම් කරන සිද්ධියට ප්‍රයෝජන ගන්න අවස්ථා දෙකක් කියනවා. මේක ගොඩාක් ඒවා කියනවා. මොකද ගන්නේ? නේ? ප්‍රිස්ම දෙනතිය. ප්‍රිස්ම දෙනතියදී ගන්නවා. අනිත් එක මොකද්ද? ප්‍රසිද්ධ මේක ප්‍රකාශ තන්තු. හරි. ඕක. තව තියෙනවා එන්ඩොස්කෝපි උපකරණය. ඔය දෙක ලියවනම් හරි. ප්‍රතිපදිනදී ප්‍රකාශ තන්තු. මතක තියාගන්න ලේසියෙන් මේක තියෙනවා. හරි. එතකොට ඒ කොටස ඉවරයි. හරි. මම හිතනවා ලියාගන්න නැති කියලා. අපි යමු B කොටස. B කොටස වෙන ප්‍රශ්නයක්. A කොටස විතරයි ආලෝකයෙන් අහලා තියෙන්නේ. හරිද? B කොටස වෙන ප්‍රශ්නයක්. විතරම අතේ B කොටස. හරි. B කොටස මොකක්ද අහලා තියෙන්නේ? B කොටස ක්ෂමතාවය. ක්ෂමතාවයේ බොඩ් 1000ක් උන ලෙස සමාන්තරයේදී විදුලි කේන්දරයක් භාවිතයෙන් තේ කෝප්ප 4ක් සෑදීම රාශි ජල ප්‍රමාණය සඳහා ගත වීමට ගත වුණු කාලය මිනිත්තු 3කි. මෙහිදී විද්‍යුත් ශක්තිය මේ ගණනය කරන්න කියලා. අර ක්ෂමතාවය මොකක්ද ඒක කියවන මම කරලා චලිතයේ පාඩම්. නැත්නම් මම කිව්ව මේ වගේ අනිවාර්යෙන් පාඩම් සෙට් එකේ ප්‍රශ්න ටිකක් එනවා. චලිතයේ බලය සහ මොකද්ද ක්ෂමතාවයේ ශක්තිය ඔය පාඩම් සෙට් එකක් තියෙනවා. ඔය සෙට් එක කරා මම YouTube එකේ වීඩියෝ තියෙනවා බලන්න අපේ මේකේ channel එකේ. හරිද? ඒකේ ඔය ඔක්කොම සමීකරණ ටික මම කරා. මොකද මම කිව්වා ඔය සෙට් එකෙන්ම අනිවාර්යෙන් ලොකු ලකුණු 10 වලට ගන්න පුළුවන් ගැමුණු මේ පේපර් එකෙන්. හරිද? එතකොට ඔන්න දැන් ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? ක්ෂමතාවය කියන්නේ මොකද්ද? ක්ෂමතාවය කියන්නේ මොකද්ද? ශක්තිය එහෙම නැත්නම් කාර්ය බෙදීම කාලය. මෙතන ශක්තිය ගමු. ශක්තිය. හරිද? බෙදීම කාලය. එහෙම නැත්නම් කාර්ය බෙදීම කාලයත් හරි ක්ෂමතාවය. හරි. එතකොට මොකක්ද අහන්නේ මේක දීලා තියෙනවා විද්‍යුත් ශක්ති ප්‍රමාණය යන්නේ හරියද ක්ෂමතාවය දීලා තියෙනවා මොඩ් 1000යි ශක්තිය දන්නේ කාලය කීයද කාලය මිනිත්තු 3යි මිනිත්තු 3 අපි අනිවාර්යෙන් තප්පර ගණන් 60න් වැඩි කරන්න. එතකොට ශක්තිය මොකද්ද මේක මේකෙන් වැඩි කරනවා. එතකොට ශක්තිය සමානයි ඇත්තටම මේක විද්‍යුත් ශක්තිය සමානයි මොකද්ද 1000 වැඩි කිරීම 3 වැඩි කිරීම 60. මොකක්ද උත්තරේ? මොකද 18000 ජූල්. ශක්තියනේ ජූල් වලින්. හරි. ඒකයි සමීකරණය මතක නම් දැම්ම උත්තරයත් ඉවරයි. මේවා ලොකු අමාරු ගණනය කිරීම නෙමෙයි. ටක් ගාලා හදන්න පුළුවන් මේවා. සමීකරණේ බැරි වුණොත් තමයි ගාන බැරි වෙන්නේ. හරි. ඒක පළවෙනි කොටස. දෙවෙනි කොටස බලමු. හරි. එම විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය වලින් කොපමණද? හරිද? කිලෝවොට් පැය වලින් කොපමණද? එකයි කිලෝවොට් පැය එකක් කියලා කියනවා මොකද්ද? ජූල් කොච්චරද? 3.6 වැඩි කිරීම 10 ජූල්. හරි. ඒකට කිලෝවොට් පැය එකක් කොච්චර නම් මෙච්චරට කොච්චරද කියලා. හරිද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අහන්න තියෙනවා. හරිද? එතකොට අපි බලමු 3.6යි වැඩි කිරීම 10 6ක් කියන්නේ කොච්චරද? 1යි. එතකොට මේක අහන්නේ 18. එතකොට අපි ඉස්සෙල්ලා එකකට ඒක 3.6 එකක් මේ ජූල් කියන්නේ කිලෝවොට් පැය. කිලෝවොට් පැය මොකක්ද? 3.6 වැඩිම 10 6යි. හරිද? එතකොට අනිත් එක මොකද්ද? ඒක 18000ක් කරන මොකද කරන්නේ? මේක 18000න් වැඩි කරන්න තියෙන්නේ නේද? ඔව්. 18000 වැඩි කරන්න තියෙන්නේ. හරි? මොකද? අපි මෙන්න මෙතන ආලිමු. හරි? එතකොට මේකෙන් මොකද 18000 ජූල් 18000ක් කියන කොච්චරක් කියලාද මේක වැඩි කරන්න තියෙන්නේ. එතකොට මේ ශක්ති ප්‍රමාණය කීයද? කිලෝවොට් පැය වලින්. සමානයි
18000 බෙදීම 3.6 වැඩි කිරීම 10.6යි කිලෝවොට් පැය. උත්තරේ ෆයිනල් ආන්සර් එක කියලාද? ෆයිනල් එක 0.05 කිලෝවොට් පැය. හරි. අච්චරට මෙතන කොච්චරද කියලා තියෙන්නේ. හරි. ඒක පොර අමාරු නෑ ප්‍රශ්නේ. හරි ඊළඟ එක තේකෝප 4ක් සෑදීම තේකෝප 8කට අවශ්‍ය විදුලි ප්‍රමාණය නැටවීමක් සිදු කළොත් අපතේ යන විද්‍යුත් ශක්ති ප්‍රමාණය කොච්චරද? හරිද? එතකොට තේකෝප 4ක් හදන්න මෙච්චරයි යන්නේ. 0.05 කිලෝවොට් පැයක් යනවා. තේකෝප 8කට හදන්න කොච්චරද? 8කට හදන්න කියන්නේ මෙන්න මේ වගේ තව ගානක් අපතේ යනවානේ. 4ක් හදන්න මෙච්චරද 8කට නැති අපතේ වෙනවා. 4ක් හදන්න මෙච්චරක් යනවා. තව 4ක් ඇදුනොත් වගේ තව මෙච්චරක් යනවා. එතකොට අපි 8කට 8ක් ගහලා තිබ්බොත් අපතේ යනවා මෙන්න මේ වගේ ගානක්. 4කට 0.5යි 0.01යි 8කට කීයද 0.01 වැඩි කිරීම 2 බෙදීම 8ක් හදින්න මේ ටික එතකොට හරි ගාන 4කට යන ගාන වගේ දෙගුණයක් කියනවානේ එතකොට ඇත්තටම 4 8ක් ගියා වැඩිපුර යන්නේ කීයද වැඩිපුර යන්නේ 0.01යි හරි ඒක තමයි මේ ප්‍රශ්නේ හරිය හිතලා ඉවර වෙනවා හරි මම ඒක කියලා හිතනවා හරි අන්තිම කොටස බලන්න මේ කොටස හරි අන්තිම ප්‍රශ්න හරි B නෙමෙයි ඒක C කොටස C කොටස මෝටර රථයක සරලයේ ගිය මාර්ගයක 10 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් ගමන් කරනවලු පැය කිලෝමීටර් 36යි ඒකක වේගයකින් ගමන් මීටර 7ක් එහිදී අලක්ෂිතවීම සඳහා උපයෝගයි. යෙදුණු මොහේදී තීරණය කළ රෝධක විදි යුතු බව තීරණය කළ දේ සිට රෝධක යෙදීම ක්‍රියාත්මක වීම සඳහා ගතවන කාලය ඉරම් ප්‍රතිකාරී 0.2යි 0.2 දුර ගමන් කළ දුර කොපොන. හරිද? එයා ආවේ කොච්චර වේගකින්ද? මීටර අපරට මීටර 10කින් ආවේ. ඒ බ්‍රේක් එක ගම මොකද්ද? ඔව්. තප්පරයට මීටර 10ක දුරකින් ආවේ. එතකොට වේගය සමානයි දුර බෙදීම කාලය. දුර බෙදීම කාලය වේගය ආවේ කොච්චර? තප්පරයට මීටර මේ ශ්‍රේණියක 10කින් ආවේ. දුර මේ කොහෙන්ද එහුවේ? හරිද? කාලය 0.2යි දුර කොච්චරද? මෙන්න මේක මේකෙන් වැඩි කරලා තියෙන්නේ කීයද දුර? දුර මීටර 2යි. හරිද? දුර මීටර 2යි. හරි. ඔන්න එතකොට අහන ඊළඟ ප්‍රශ්නයක් රෝධක මගින් යොදන ලද හරි ඒ කොටස. ඔන්න හොඳ ප්‍රශ්නයක් මේක. හරි. රෝධක මගින් යොදන ලද මන්දනය මේ 40යි ms ඍණ 1 වේ. හරිද? මන්දනය 40යි ms ඍණ 2 වේ. හරිද? මේ හරි ඉතින් උවතර එම මන්දනය යටතේ අතරමැදි ගමන් කළ දුර 1.25යි වේ. මොන මන්දනය යටතේ 1.25 දුරක් ගමන් කරලා තියෙනවා. හරිද? එතකොට අහලා තියෙනවා ඉදිරියට අනුදුරක් ගත හැකිද කියලා. හරිද? ඔන්න මෙහෙම කරනවා. හරිද? මෙයා දකින්නේ බින්දුවශම තප්පර 0.2කදී තමයි දකින්නේ බාධකේ. හරිද? ඔන්න දැන් බාධකයේ අතර දුර ඔන්න මෙන්න මෙතන බාධක ඔන්න දැන් මෙතන මෙයා මෙන්න මෙහෙම යනවා. මීටර 4ක් තියෙනවානේ. ඔන්න මීටර 4ක් තියෙනවා. බාධක අපි දුමු ගහක් කියලා මෙහෙම ලොකු. ඔන්න කාර් එක එනවා. හරිද? ඕන් එනවා කාර් එක. හරිද? මෙන්න මේ දුර තමයි මීටර 4. 4යි මීටර. හරිද? යා හැබැයි දැක්කට අර මේ කලයකට කකුල ගෙනියන්න තප්පර 0.3ක් ආපු වේගය හැටියට අපි දැන් හොයාගෙන මෙයා මීටර 2ක් ගියාගෙන. ඔන්න මීටර 2ක් ගිහිල්ලා තියෙනවා. හරිද? ඒක ගැහුවට පස්සේ තමයි රෝධක මේ බ්‍රේක් වලින් බන්ධ වෙන්නේ. අර බ්‍රේක් එක ගැහුවට පස්සේ තමයි වාහන නවතින්නේ. නැත්නම් මේ බන්ධනයේ පටකාල බන්ධනයේ නවතිනවා 0.2.5ක මීටර දුරක් ගියේ. දැන් ටෝටල් එක 2යි 1.2යි 3.2.5 කියලා දෙනවා. 4යි. ඒකවල 0.75ක දුරකට කලින් මීටර 0.75 කලින් ගන්නවා. නූල් කලින් නවත්තන එක නූලෙන් බේරනවා. හරි. එතකොට අහන්නේ මොකද්ද? අන්තර බලක් පාගන්න හැටද කියලා. බලක් පාගන්න පුළුවන්.
හරිද? ඒක දුර කීයද යන්නේ මේ සම්පූර්ණ දුර? මෙයා මෙන්න මෙතනදී 3.25 මීටර දුරකින් නවත්තනවා. හරිද? එතකොට එයා බේරෙනවා 0.75 මීටර කලින් නවත්තන ඉඳන් නූලෙන් බේරෙනවා. 0.4 මීටර 0.45 කියන පොඩි දුරන්නේ මෙච්චරක් විතර. හරිද? එන්නේ දුරින් බේරෙනවා. හරිද? පොඩි දුරකින් බේරෙනවා. හරිද? ඔව්. හරි. ඊළඟ එක රතේ ස්කන්ධය මේ කිලෝග්‍රෑම් 1000ක් නම් යොදන ලද බලය කොහොමද? ස්ථානයේ MA. හරිද? C එකේ මේ B කොටස. x සමාන MA. හරිද? මොකද්ද? මේ මන්දනයක් උඩ අරු නේද? මන්දනේ කීයද? 7. තප්පරයට මීටර මේ තප්පර වර්ගයට මීටර 7 මන්දනය. හරිද? 1000යි බර මන්දනය තප්පර වර්ගයට මීටර 40යි. හරිද? කීයද? බලය. බලය කීයද? නිව්ටන් කීයද? නිව්ටන් 40000යි නේ. නිව්ටන් 40000යි මේක. ඔන්න C කොටස යන තවයක්. හරිද? මේ ප්‍රියදුරා මත්පැන් පානයකට සිටීමේදී ප්‍රතික්‍රියාකාරී 0.3ක් වූ විට ඊට අන්තර වලක්වද හැකිය ගණනය කරන්න. හරිද? ඔන්න අපරේට මීටර 10කින් එනවා. අඳුරන අපි ආයෙ බලමු. මෙතන ඉන්න අනිම ප්ලස් වෙනවා. ඔන්න ගහ. කොන් ගහ තියෙනවා. ඔන්න මෙයා එනවා. අන්න දැන් බීලා එන්නේ. හරිද? මත්පැන් පානය කරලා එන්නේ. දැන් ඔන්න මීටර 4ක් තියෙනවා ගහට. අලින් වගේම තමයි. ඔන්න අනතුර දැක්කා. හැබැයි දැන් මොකද වෙන්නේ? දැන් ප්‍රතික්‍රියා කාලය වැඩි. ඔන්න ගහ අන්තිම දැක්ක ගමන් බ්‍රේක් ගහන්න යනවා තප්පර 0.3ක්. අයින් 0.3ක් ගැහුවානේ. 0.3ක් ගියාම බලමු අපි කොච්චර දුරක් මෙයා යනවද කියලා. හරිද? වේගය සමානයි දුර බෙදීම කාලය. හරි. දුර බෙදීම කාලය. හරි. ඒතකොට වේගය කීයද? 10යි. අලින් එකම තමයි. දුර දන්නේ නැහැ. කාලය 0.3යි. එතකොට මේක මෙහෙට ගියාම දුර කීයද? දුර මීටර් 3යි. ඔන්න දැන් මීටර් 3ක් ගියා. හරිද? මීටර් 3ක් ඇවිල්ලා. එතකොට කලින් වගේම තමයි දැන් මෙයා බීලා හිටියට වාහනේ තියෙන්නේ නෑනේ. එතකොට කලින් බ්‍රේක් කරාම කලින් වගේම 0.1යි මේ 1.25ක දුරක් මම මේ බ්‍රේක් ගැහුවාම 1.15ක දුරක් ඉන්නවා. ඔන්න දැන් මොකද වෙන්නේ? 1.25ක දුරක් ගිහලා එතකොට ටෝටල් එක කීයද? 4.25ක දුරක් ඉන්නවා තියෙන්නේ. ඒ කියන්නේ මේ නවතින්නේ නැහැ. ගහක් කඩාගෙන ගිහිල්ලා තියෙන. ඒ කියන්නේ අනතුරු වෙනවා අනිවාර්යයෙන්. හරිද? 4ට වඩා වැඩි. එතකොට මොකක්ද උත්තරේ? මේ එතකොට ගමන් කළ මුළු දුර එතකොට මුළු දුර 4.25යි. ඒකින්ද අනුතුර බලක් වාගත නැහැ. අන්න ඕකෙන් තමයි කියන්නේ P වත්තර ඒ පදවන්න එපා කියලා. දැක්කනේ? ගත නොහැක. නෝන තමයි පොලිසියෙන් අල්ලන්නේ ගිහිලා වාහන පැද්දහම. හරිද? අපිට ඒ විදිහට තරහක් නෙමෙයි යන්නේ. මේ ප්‍රතික්‍රියා කාලය අඩු වෙනවා. ඒකට ගිහිල්ලා ඊළඟ ආත්මේ තමයි ඊට පස්සේ යන්න වෙන්නේ වාහනේ එක. හරිද? හරි. ඔන්න ඔතනින් ඉවර වෙනවා අපේ 8 වෙනි ප්‍රශ්නය. තියාගන්නකෝ. හරි. ඔන්න ප්‍රශ්න තුනක් ඉවරයි. අපි යමු 8 වෙනි ප්‍රශ්නේ. ඒක අහලා තියෙනවා ජීව විද්‍යාව සහ භෞතික විද්‍යාව කොටස් එකතු කරලා අහලා තියෙන මේ ප්‍රශ්නය. හරි. ගන්න බලන්න 8 වෙනි ප්‍රශ්නේ. 10 වසරේ දැන්ම ගොඩක් ඕන වෙනවා මේකට. හරි. අටේ ඒක ප්‍රෝටීන ලිපිඩ නියුක්ලික් අම්ල සජීව පදාර්ථය අඩංගු මූලික කාබන් සංයෝග වර්ග තුනයි. මොකක්ද අනිත් එක? ප්‍රෝටීන ලිපිඩ නියුක්ලික් අම්ල අතර කාබෝහයිඩ්‍රේට් තියෙනවා නේ 10 පළවෙනි පාඩම. අවුරුදු දෙකකට කලින් ගණන් ගත්තේ දැන් මතක් වෙන්නේ. හරි. ප්‍රෝටීන ලිපිඩ නියුක්ලික් කාබනික සංයෝග හඳුන්වන්නේ ඇයි? හරිද? ඒ වගේ මොනවද ඒ හඳුන්වන්නේ? ඒ වගේ සංඝටක ලෙස කාබන් අඩංගු වීම. සංඝටක ලෙස කාබන් අඩංගු වීම. ඒකිට තමයි ඒවා මොනවා කියලා හඳුන්වන්නේ? කාබනික සංයෝග කියලා. හරි. දෙවෙනි කොටස යමු. ප්‍රෝටීන් වල අඩංගු විය හැකි ලිපිඩ වල අඩංගු නොවන මුළු ද්‍රව්‍ය දෙකක් සම කරනවා. ප්‍රෝටීන් වල මොනවද තියෙන්නේ?
මොනවාද කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් සල්ෆර් තියෙනවා. හරිද? ලිපිඩ වල ඒව නැහැ. එතකොට මොකක්ද අන්ත දෙක? නයිට්‍රජන් and සල්ෆර්. හරි ඊළඟ එක ප්‍රෝටීන් වල තැනුම් මේකේ මොකක්ද? ඇමයිනෝ අම්ල. ඔය ඉතින් ටක් ගාලා මතක් වෙන්න ඕනේ. ලිපිඩ වල තැනුම් මේකේ මොකක්ද කියන්නේ? මේද අම්ල සහ ග්ලිසරෝල්නේ. එතකොට DNA වල ඩියොක්සිරිබෝනියුක්ලියෝටයිඩ්, RNA වල රයිබෝනියුක්ලියෝටයිඩ්. හරි? ඔය ඉතින් අනිවාර්යෙන් මූලික සිද්ධාන්ත. ඒක 10 වශයෙන් මුලින්ම ගන්නන්නේ ඔකයි ඔය. හරි. ඊළඟ එක ප්‍රෝටීන් හා ලිපිඩ වල පොදු කෘත්‍යයක් සඳහන් කරන්නේ මොකද්ද? මේ අපි කිව්ව හැම එකේම ශක්ති ප්‍රවේගයක් ලෙස නේ. ශක්තිය ATP ලෙස ශක්තිය ගවඩා කරනවා මොකද්ද? ප්‍රෝටීන් හා ලිපිඩ කඩලා ශක්තිය අරගෙන. එතකොට මොකද්ද? ශක්ති ප්‍රවේගයක් ලෙස. මේ අනිත් එක ව්‍යුහමය සංඝටක ලෙස. ඔය සයිලෝප්ලාස්මයේ තියෙනවා ෆොස්ෆොලිපිඩයි ප්‍රෝටීනයි. හරිද? ඒක ගැන පොඩි ටිකක් ගැඹුරු ඉගෙන ගන්න පුළුවන් ඒ ලෙවල් වලට බයොලොජි කරනවා නම් කවුරු හරි. මේකේ තියෙනවා. සයිලෝප්ලාස්මයේ තියෙනවා සංඝටක දෙකම. හරි. ඊළඟට පස්වෙනි එක. නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර දෙකකින් එකක් DNA හැදිච්ච අනිත් වර්ගේ හරිම ලේසි ප්‍රශ්නයක් මේක. නැත්නම් RNA. DNA RNA. පළවෙනි පාඩමේ දැනුම හරිම බේසික්ම ටික හරිනේ පළවෙනි පාඩමේ 10 වශයෙන්. හරිද? හතර. ජීවී ශෛලයක DNA අන්තර්ගත ඉන්ද්‍රියකම මොකක්ද? කොහෙද DNA තියෙන්නේ? නේ? යෂ්ටි ඇතුලේ. යෂ්ටි තියෙන DNA. හරිද? බේසික්ම අහලා තියෙන්නේ. ඊළඟ එක ඥාන තාක්ෂණයේ ජීවියෙකුගේ ප්‍රවේණි දර්ශය වෙනස් කරනු ලබන ආකාරය කෙටියෙන් පැහැදිලි කර. මොකද්ද? DNA කොටස් වල DNA හැදෙන කොටස් ඉවත් කිරීමෙන් හෝ අර්ධන එකතු කිරීම. මොකද්ද? DNA අතන DNA කොටස් ඉවත් කිරීමෙන් හෝ එකතු කිරීමෙන්. ඒක තමයි ඥානස් කරන්නේ. හරි? අපි එක එක ලක්ෂණයට අදාළ යාලා DNA ඔය හිතමුකෝ යාට කොළ පාට නිකන් ඉන්න සාමාන්‍යයෙන් ඔය අලු පාට වගේ මාළුවෙක් නිල් පාට කරන්න ඕනේ කියලා. ඒකට මේ මාළු වගේ නිල් පාටට DNA වල කොටසක් තියෙනවා. එන්නේ ඒක අයින් කරලා අලු පාටට හේතු වෙනවා. ඒක අයින් කරලා නිල් පාට එකක් දානවා. එතකොට DNA මාළුව නිල් පාට වෙනවා. මොකද ඥාන තාක්ෂණ. ඔයගේ හරි ප්‍රතිශත. හරිද? අන්තිම එක අපරාධයක් වූ ස්ථානයේ ලබාගත් ඉසකේ සාම්පලයක් යොදාගෙන එම අපරාධයේ සැකකරු විසින් අපරාධ සිදුකරව තහවුරු කර යුතු ඇත. ඉස්සන ඥාන තාක්ෂණ යොදා ගන්න ආකාරය මොකද්ද? ඒකේ ඈ කොහොමද ඥාන තාක්ෂණ යොදාගන්නේ ඒකට? ඊට කලින් පොඩ්ඩක් ඊට කලින් එකක් තියෙනවා. ඥාන තාක්ෂණයේදී ඉනිසිලින් ඉපදවීමට භාගන සුද්ධ දීවිය ආනවා. කවුද? ඊකෝලයි. හරිද? ඊකෝලයි තමයි ඉනිසිලින් ඉපදවීමට භාවිතා වෙන්නේ. හරි? ඒක නම් පොඩි පොයින්ට් එකක් තියෙනවා. අපරේ හොඳටම මේ සයිට් එක පාඩම් කරනකොට තමයි ඉතින් මතක. ඉතින් දැන් මතක තියන් ඥාන තාක්ෂණයේදී මේ ඉනිසිලින් ඉපදවීමට ගන්නේ ඊකෝලයි කියලා. අපරාධයක් සිදු විසඳන ලබාගත් ඒක DNA තාක්ෂණයෙන් කරන්නේ කොහොමද කියලා අහනවා. හරිද? මොකද කරන්නේ? සාම්පලේදී දැන් අපි සැකකරව අල්ල ගන්නවානේ. හරිද? එයාගේ ගන්නවා. එයාගේ අපි කිසි කෙස් වලින් කොහේ කර DNA ගන්නවා. ඊට පස්සේ අපරාධ සිදු වුණ තැන ඩිස්ටේෂන් ලා තියෙනවා. ඒකේ DNA ගන්නවා. DNA එක දෙක සමානයි කියන්නේ මොකද? ඒ අපරාධකරුවෝ තමයි ඉඳලා තියෙන්නේ. මොකද හැමෝම එක එක්කෙනාගේ DNA සමාන වෙන්නේ යාට විතරයි. මගේ DNA මගේ DNA වෙන එක්කෙනාට සමාන නෙවෙයි. කියන DNA ටෙස්ට් කියන්නේ ඕක කියන්නේ සාම්පලයේ හිස කෙස්වල DNA සැකකරුගේ DNA සමග සැසඳී මොකක්ද කරන්නේ? හරි. එතකොට මේ අට වෙනි ප්‍රශ්නේ ජීව විද්‍යාව කොටස ඔතනින් ඉවරයි. ඊළඟ කොටස භෞතික විද්‍යාව මේ
ධාරා විද්‍යුතයේ පාඩමෙන් තියෙන්නේ. අපි ඔය ලියා ගන්න. හරි. මම හිතනවා ලියා ගන්න ඇති කියලා. යමු B කොටසට. B කොටස කියන්නේ භෞතික විද්‍යාව ධාරා විද්‍යුතයේ පාඩමෙන් තියෙන්නේ. ඔයාලා ප්‍රශ්නේ කියවනවා. A හා B විද්‍යුත් උපකරණ දෙකක් වෝල්ට් 6ක බැටරියකින් සම්බන්ධ කර ඇති ආකාරයේ පහත රූපයේ දැක්වේ. A හි පිරිවිතර 6යි වෝල්ට් සහ 12යි වෝල්ට් වේ. B පිරිවිතර 4යි වෝල්ට් සහ 5යි වෝල්ට් වේ. ලෙස සඳහන් කර ඇත. S1 හා S2 වෙන සූත්‍ර දෙකකින්. හරිද? A හා B පරිපථය සම්බන්ධ කර ඇති ආකාරය ලියන්න. A හා B කොහොමද සම්බන්ධ කරලා තියෙන්නේ? මේ මෙන්න මෙහෙමනේ තියෙන්නේ. කොහොමද හෙඩ් කරලා තියෙන්නේ? ඒක මොකද්ද? සමාන්තරගතව නේ. සමාන්තරගත. අනිත් එක මොකද්ද? මේක මෙතනින් ගන්නවා කොහොමද? මේ සරලේ ඈ. ස්ට්‍රේට් වනේ. හරි. දෙවෙනි කොටස. S1 සුචිතේ වසා ඇති විට ඒ තුලින් ගලා යන ධාරාව කොපමණද? මේක එතකොට S1 අපි අදගමු මේක එතකොට ලේසි. හරි. මෙහෙම තියෙනවා. ඒ වල මොකද්ද වෝල්ට් 6යි ඊයද වෝල්ට් 12යි. මේක B එක වෝල්ට් 4යි ඇම්පියර්ස් 5යි. හරිද? කොහොමද තියෙන්නේ? හරිද? මෙතන තියෙනවා ප්‍රතිරෝධයක් R කියලා. මෙතන ආයි ස්විච් එකක් තියෙනවා. මේ දෙක එකට සම්බන්ධයි. යටින් එනවා වෝල්ට් 6ක කෝෂයක් තියෙනවා. හරිද? කොහොමද තියෙන්නේ? මේක වෝල්ට් 6යි. මේක ප්‍රතිරෝධයක්, මේක S2, මේක S1. හරි. මොකද අහන්නේ? S1 සුචේ වසා ඇති විට ඒ තුලින් ගලා යන ධාරාව. ඒක හොයපු ගමන් ඒ තුලින් ගලා යන ධාරාව කොච්චරද? කොහොමද වෙන්නේ ඒක? මොකක්ද සමීකරණ ධාරාව? V සමානයි IR. මොකද සමීකරණ? හරිද? පාඩේ මේක නෙමෙයි සමීකරණේ. V සමානයි VI සමීකරණය. හරිද? හරිද? ඔන්න ඔය තමයි සමීකරණය. මේ ඒකේ මොකද්ද හොයන්නේ? එතකොට මේක දීලා තියෙනවා 12යි වෝල්ට් එක 6යි. හරිද? එතකොට P සමානයි VI දාලා සමීකරණේ ධාරාවනේ අහලා තියෙන්නේ. හරි? P සමානයි VI ධාරාව අහලා තියෙන්නේ. මේක 12යි P කියන්නේ වෝල්ට් ක්ෂමතාවයක් දීලා තියෙන්නේ. වෝල්ට් කීයද? වෝල්ට් 6යි. මේක හරිද? I කීයද? ඇම්පියර්ස් 2යි. හරි? ඊළඟට තුන්වෙනි කොටස. B හි පිරිවිතර වෝල්ට් 4.5 ඇම්පියර් ලෙස සඳහන් කිරීමෙන් අනුව අදහස් වන්නේ කොහොමද? මොකක්ද ඒකේ අදහස් වන්නේ? විභවාන්තරය 4ක් වන විට මේ දශම භාග ධාරාවක් ගලා යන ලෙස. විභවාන්තරය වෝල්ට් 4ක් වන විට අර කෙලිම ලියන්න පුළුවන්. B කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. හරිද? 0.5 ඇම්පියර්ස් ධාරාවක් ගලා යයි. හරි. හරි. මේක ලියන්න දෙන්නේ නේද? හරි. තුන්වෙනි කොටස බලන්න. තුන්වෙනි කොටස හරි. හතරවෙනි කොටස ඒ කොටස ගන්න. S2 සුචය වසා ඇති විට BG උපකරණ වල පිරිවිතර අනුකූලව ක්‍රියාත්මක කර යුතුය. S2 ශිෂ්ටයේ වඩා අනුකූලව ක්‍රියාත්මක කර යුතුය. මෙතන R හරහා තිබිය යුතු විභවාන්තරය කොහොමද? හරිද? අන්න ඒකට ඝන සමීකරණය එනවා. හරිද? V සමානයි IR ඒකට එනවා. මේ 4යි 0.5 නේ. ඔව්. මේක 4යි වෝල්ට් 4යි. I එක 0.5. වැඩි කිරීම R. මේක බෙදුවම කීයද එන්නේ? S2 ශිෂ්ටයේ වසා ඇති විට B උපකරණයේ පිරිවිතර අනුකූලව R සඳහා තිබිය යුතු විභවාන්තරය කොහොමද? S එක හැවුවාම කීයද? 0.5 ඇම්පියර්ස්. විභවාන්තරය යහන්නේ අරගෙන භාගයයි නේ. විභවාන්තරය යහන්නේ කිලින්ම මේ මුකුත් ගණනය කිරීම ඕනේ වෝල්ට් දෙකයි. හරිද? භාගයේ හරි. ගණනය කිරීමේ ඊළඟට ඒක. ඒ වලට ඒක ඉන්නේ. B වල බලන්න. මේදී R තුලින් ගලා යන ධාරාව කොහොමද? ධාරාව කීයද? ධාරාව 0.5 ඇම්පියර්.
හරි 100ක 100කින් අහනවා r සඳහා තිබිය යුතු r එකේ තිබිය යුතු අපි ආයකට තමයි b සමානයි කියලා දාන්න ඕනේ. හරි 2.5 ඩිග්‍රී මාස් කීයද? r කියන්නේ ඕම් කීයද? ඕම් 4යි. හරි ඊළඟ එක පස්වෙනි එක උපකරණ දෙකම ක්‍රියාත්මක වන විට බැටරියෙන් ලබා ගන්න ධාරාවක් මොකද? උපකරණ දෙකම ක්‍රියාත්මක වෙනවා. හරි එතකොට මොකද්ද? මේ එකකින් එනවා ඇම්පියර්ස් දෙකක් අනිත් එකෙන් එනවා ඇම්පියර්ස් 0.5 කීයද? ධාරාව 2.5 ඇම්පියර්ස්. හරි. ඒක හරි. එකක් හෙව්වනේ කලින් මතකනේ? ඇම්පියර්ස් කීයද කියන්නේ? හරි. මේක ලියාගන්න බලන්න අපි තව එක ප්‍රශ්නයක් දී කරන්න. හරි. එහෙනම් අපි යමු අන්තිම ප්‍රශ්නෙට. ඒකත් රස විද්‍යාව සහ භෞතික විද්‍යාව මිශ්‍ර ප්‍රශ්නයක්. නමේ කොටස. ශිෂ්‍යයෙකු දශමයකයි ගන්න ඩෙසිමීටරයට බහුල සාන්ද්‍රණයකින් යුක්ත ශ්‍රේණියක තියෙහි පවතින හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 50ක පොලිස්ටයිරීන් කෝප්පයකට එක්කර එයට උෂ්ණත්වමානයක් ඇතුළු කළේය. ඉන්පසු එම කෝප්පයට 0.1 ඝන ඩෙසිමීටර බහුල සාන්ද්‍රණයකින් යුත් සෙල්සියස් 30ක පවතින සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ 50ක් ඝන සෙන්ටිමීටර 50ක් එකතු කරලා හරි. මොකද කියනවා බිඳුවේකොත් ද්‍රාවණ දෙක මිශ්‍ර කළ විට උපරිම උෂ්ණත්වය 34ක. මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ යාමට හේතුව මොකක්ද? මොකක්ද? උෂ්ණත්වය ඉහළට මොන ප්‍රතික්‍රියාවලද? තාපදායක ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාව තාපදායක වීම. මේක මොකක්ද? ඒක කොටස. ප්‍රතික්‍රියාව තාපදායක වීම. ඒක තමයි උත්තර. මිශ්‍රණය උපරිම උෂ්ණත්වය අංශ 38ට ළඟා වූ ඉහළ ගෙන යාමට ඉහත ඇටවුම. ඒක වඩා ඉහළ ගෙන යාමට මොකද? කෝපය තාප පරිවාරක වුණාම ඇතුලේ උෂ්ණත්වය වෙන වැඩි නේ. කෝපය තාප පරිවාරක කිරීම. නේ. B ප්‍රතික්‍රියක සාන්ද්‍රණෙහි විනයාමට ප්‍රතික්‍රියා සාන්ද්‍රණයේදී මොනවද වෙනස්කම් කරන්න ඕනේ? සාන්ද්‍රණය වැඩි කිරීම. ප්‍රතික්‍රියා සාන්ද්‍රණය වැඩි කරාම අංශක උෂ්ණත්වය ඉහළ යනවා. ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කිරීම. හරි. ඊළඟ තුන්වෙනි කොටස යමු. මොකද හරි? උක්ත පරීක්ෂණයේදී යොදාගත් NaOH ද්‍රාවණ පරිමාණය තිබු NaOH මවුල ප්‍රමාණය අඩංගු ඝන NaOH ප්‍රමාණයක් භාවිතා කර පරීක්ෂණ නැවත සිදු කිරීම නියමිතයි. මේදී මිශ්‍රණය ළඟා වූ උපරිම උෂ්ණත්වය 38 බව ප්‍රකාශයේ ශිෂ්‍යය ප්‍රකාශ කරයි. ඔබ මේ ප්‍රකාශයට එකඟ වන්නේ. මොකද කියන්නේ? NaOH තිබු පරිමාණයම NaOH ප්‍රමාණය අඩංගු ඝන NaOH භාවිතා කරලා කරනවලු. මේකට එකඟ වෙන්න බෑ. ඇයි හේතුව අපි ළඟ මේ කතා කරමු. නැත්නම් අයිය අපි එකඟ වෙන්නේ නැත්තේ ඒකට පිළිතුරට හේතුව පහදන්න කියලා. මොකක්ද? මේ නේ එන්නේ ඝන එන්නේ ඔය ජීවීමේදී තාපයේ නිපදවීම තාප විපර්යාසයක් වෙන්නේ නැහැ නේ. අන්න ඒක තමයි හේතුව. එන්නේ ඔය ජීවීමේදී තාප විපර්යාසය වෙනස් වීම. ආපු විපර්යාසය වෙනස් වෙනවානේ දිය වෙනවා කියන්නේ භෞතික අවස්ථාව වෙනස් වෙනවානේ. එතකොට එහෙම වෙන්නේ නැහැ. ඒතකොට ඒක එක වෙන්න බෑ. හරි. ඊළඟ හතරවෙනි එක බලමු. මෙම පරීක්ෂණයේදී ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායන සමීකරණ කියනවා.
මොකක්ද පොඩි සමීකරණය? හරි ඉන්නේ HCl නේ යනවා නේ. ප්‍රබලව තියෙන අපිට ප්‍රබල ආම්ලය ප්‍රබල වාෂ්පය ප්‍රබල ආම්ලයක ප්‍රතික්‍රියා කරලා ලවණයයි NaCl කියන ලවණයේ ජලය හදනවා. හරි. අය මොකද උල්ට කරන්න දෙන්නේ මෙහෙම. හරි මේක හතරේ A කොටස හතරේ B කොටස මොකක්ද දාලා තියෙන්නේ? මේ ප්‍රතික්‍රියාව උදාසීකරණ ප්‍රතික්‍රියාවක් ලෙස හැඳින්වීමට හේතුව මොකක්ද? මොකද්ද? අම්ලයයි වාෂ්පයක තුලා ලවණයක් හැදෙනවා නේ. ජලීය ද්‍රාවණයේදී මේ නෑ මේ ඔව් H+ සහ OH- එකක් එකතු වෙලා ජලය සෑදෙනවා. ජලය සෑදීමේ ඉන්න උදාස වෙනවා නේ. ජලයට ආරෝපණයක් නෑ. ජලය සෑදීම. හරි. ඕකේ තමයි හේතුව. හරි. ඊළඟ ගම් බාන්න මේක. හරි. පස්වෙනි කොටස මම දාලා තියෙන්නේ හයිඩ්‍රොකෝලික් අම්ලය ප්‍රබල අම්ලයක් ලෙස සලකන්නේ මොකද්ද? ජලීය මාධ්‍යයකදී පූර්ණ ලෙස අණීකරණය වෙනවා. HCl එක මොකද්ද? මේ HCl එකේ තියෙන සම්පූර්ණ මෙච් එක H+ සම්පූර්ණ මෙච් එක මාධ්‍යව දෙනවා නම් අපි අර කියනවා ප්‍රබල අම්ලයක් කියලා. හරිද? ඇසිඩික් ගමු. මෙයා අණීකරණය වෙන්නේ කොහොමද? CH3CO- plus H+ දුන්නාට මේ H ඉතුරු. එතකොට යා පූර්ණ ලෙස ඔක්කොම එළියට H+ ටික දෙන්නේ නැහැ. එතකොට මෙයා දුබල මේ අම්ලයක්. අරය ප්‍රබල වාහක. ඒ කියන්නේ මෙයා පූර්ණ ලෙස අයනීකරණ ශක්තිය සියලුම H+ ටික මාධ්‍යයට දෙනවා. ඒකයි. හරි? එතකොට ඒක හරි. හතරවෙනි එකට මේ හයවෙනි එකට සෝඩියම් ඔක්සයිඩ් වල කාබනික වාහකයක් තමයි මොකද්ද? සබන් නිෂ්පාදනය. ඔයාලා අපි ගන්න සබන් හදන්නේ මේ NaOH සෝල්ටික් සෝඩා කියලා කියන්නේ කාබනික නිෂ්පාදනයට යොදා ගැනීම. හරි. එතකොට ඒකේ රසායනික විද්‍යාව කොටස ඉවරලා භෞතික විද්‍යාව කොටස තමයි තියෙන්නේ. හරි. අපි ඒක දැන් මාන්නේ ඒකේ ෆිසික්ස් පාර්ට් එකට හරි. B එක විද්‍යුත් චුම්බකත්වයෙන් තියෙන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමේදී ඍජු සංනායකයක් වඩා චුම්බක ශේෂ්ඨයක් ඇති වේ. රූප සටහනක් භාවිත කරගෙන ඒකට සංනායකයක් තුළින් ගමන් කරන ධාරාවය සහ ඒදී හටගන්න චුම්බක බඩවල හැඩ සහ දිශාව පෙන්වු කරන්නේ. අර මොකද කියන්නේ? විද්‍යුත් ධාරාව ගමන් කරන ඍජු සංනායකයක් වඩා චුම්බක ශේෂ්ඨයක් ඇති වේ. හරිද? ඍජු සංනායකයක් වඩා තිබුණු චුම්බක ශේෂ්ඨ. හරිද? මේකනේ ඍජු සංනායකයක් කරා මේ එහෙම තියෙනවා නම් මේකේ තේරුම මොකද්ද? ඇතුළට හරිද? නේ චුම්බක ශේෂ්ඨය මෙහෙට මේ ධාරාව හරිද? ශේෂ්ඨය මෙහෙට ධාරාව ඇතුළට හරිද? ඔය අනිත් පැත්තට තිබ්බා හරිද? හරි අනිත් පැත්තට යනවා ශේෂ්ඨය මෙහෙට ධාරාව එළියට. ෆැරඩේ ලෝ එක නේද? අපි ඉස්සරහට යන කතා කරමු. හරි. සන්නායක දගරයක් ගමන් කරන ධාරාවක් ගමන් කරන සන්නායකික දගරයක් ආකාරයට සන්නායකික දගරයක් ආකාරයට සකස් කරගෙන යන ධාරාවක් ලැබීමේදී තරහා ගන්න විද්‍යුත් චුම්බක ප්‍රයෝජන ගන්න අවස්ථාවක් කියන්නේ. මොනවාද අවස්ථාව? විදුලි සීනුව පොඩි ගැල්වනෝමීටරේ වගේ අවස්ථානේ. හරි. සීකොඩස නෑ දෙවෙනි එක. සීකොඩස ඉවරයි ළඟට බලමු. හරි. දෙක රූපයේ දැක්වෙන්නේ රූපයක් තියෙනවා මෙහෙම එකක්. මේක ශේෂ්ත්‍රය මේ පැත්තට ධාරාව මෙහෙට කියනවා I. චුම්බක ශේෂ්ත්‍රය මෙහෙට ධාරාව උඩට රූපේ දැක්වෙන හරි. රූපේ දැක්වෙන සංඥායක තැබුවේ ඉබඳු බලයක් ක්‍රියා කරයි. ඊට සංඥායක බව කියාගෙන බලයේ විශාලත්වය කෙරෙහි බලපාන සාධක දෙකක් තියෙනවා.
මොනවාද බලයේ විශාලත් එකේ බලපන්න හදේ ශ්‍රේෂ්ඨයේ ප්‍රබලතාවයේ සන්නායකයේ දිග චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය අන්තිමකට සන්නායකයේ දිග ඔයගෙන් තියරි හරි ඊළඟ එක මේක A කොටස B කොටස B කොටස සන්නායක මත ක්‍රියා කරන බලයේ දිශාව තෝරා ගැනීමට බල කරන නීතිය මොකක්ද? මොකද්ද? හෙමින්ගේ මමත් නීතිය නේ. මේක මොකද්ද? මේක දිශාව. හරිද? මේක චුම්බක ක්ෂේත්‍රය මේක ධාරාව. ආයෙ බලමු කොහෙටද එන්නේ කියලා. චුම්බක ක්ෂේත්‍රය මෙහෙට ධාරාව උඩට. ඒ කියන්නේ ඇතුළට යන්නේ. හරිද? චලනය ඇතුළට නේ. හරි. එතකොට මොකද්ද? හෙමින්ගේ මමත් නීතිය. මමත් නීතිය. ඊළඟ බලමු C කොටස. ඊට ආකාරයට ඇති කරගන්න බලය ඇතුළට නේ. බලය මේ යොදා ගන්න මේක බලය මේක චුම්බක ක්ෂේත්‍රය මේක ධාරාව. හරි චුම්බක ක්ෂේත්‍රය මේන ධාරාව උඩට බලය කියන ඇතුළට. හරිද? ඊට ආකාරයට ඇති කරගන්න බලය යොදා ගන්න අවස්ථා දෙකක් සඳහන් කරනවා. මොකක්ද අවස්ථා දෙක? ඒක මෝටරේ තියෙන්නේ මේකනේ. මෝටරය එතකොට ස්පීකරය ඔය වගේ. හරි. ඒ කොටස හරි. ඒක ඊළඟ තියෙන්නේ C කොටස. හරි. C කොටස. C කොටසේ පළවෙනි එක සන්නායකයන් මත චුම්බක ක්ෂේත්‍රය වෙනස් මේ ඉන්න පුළුවන්. හරි. ජල විදුලි බලාගාරයක විදුලිය නිපදවීම සඳහා විද්‍යුත් චුම්බක ප්‍රේරණය මූලද්‍රව්‍ය මත පදනම් වේ. විද්‍යුත් චුම්බක ප්‍රේරණය ගෙඩියේ පැහැදිලි. මොකද ප්‍රේරණය කියන්නේ? වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් තුල සන්නායකයක් නිශ්චව තබා ඇති විට හෝ ස්ථිර චුම්බක ක්ෂේත්‍රයක් තුළ චලනය වෙන විට සන්නායකයක් කරා ගලා යන විද්‍යුත් ද්‍රවක බලය අඩ ගැනීම නේ. මොකද්ද? වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් තුළ හෝ වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් තුළ හෝ අනිත් මොකද්ද? තුළ වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් තුළ සන්නායකයක් නිශ්චලව තබා ගැනීමට ඇති විට හෝ අනිත් එක ස්ථිර චුම්බක ක්ෂේත්‍රයක් තුළ සන්නායකයක් චලනය වන විට. කියන්නේ විස්තර ක්ෂේත්‍රයක් තුළ සන්නායක නිශ්චලව කියනවා. එහෙම නැත්නම් ස්ථිර චුම්බක ක්ෂේත්‍රයක් තුළ සන්නායකයක් චලනය වෙන විට හෝ සන්නායකය හරහා විද්‍යුත් ගාමක බලයක් හට ගැනීම. සන්නායකය හරහා තමයි හටගන්නේ. විද්‍යුත් ගාමක බලයක් හට ගැනීම. ඔය තමයි කියන්නේ මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ ඕකයි. හරි කියන්න මම ඉක්මනට එනවා. ඊයන් අන්තිම කොටසට ප්‍රශ්නේ. ජල විදුලි බලාගාරයකින් නිපදවන විදුලි ධාරාව සූර්ය පැනනයක නිපදවන විදුලි ධාරාව කාලයට එදින විතරණ සාකච්ඡා ප්‍රස්තාරයකව දක්වන්නේ කියලා තියෙනවා. හරි. නේ. මොකද මේ ප්‍රත්‍යාවර්ත ධාරාවයි සරල ධාරාවයි නේ. අපි බලමු. මේ මොකද්ද? ජල විදුලි බලාගාරයක පළවෙනි කලින් ජල විදුලි බලාගාරයක
අනිත් එක මොකද්ද? සූර්ය පැනලය. හරි. මේක කොහොමද එන්නේ? ධාරාවට එදීම කාර්යයෙන් දෙකේම අඳින්න තියෙන්නේ. ධාරාවට එදීම ගතවන කාලය. හරි. කාලය එරෙහිව ධාරාව. හරි. මේකෙත් එහෙමයි. කාලයට එරෙහිව ධාරාව. විදුලි ප්‍රකාරයක නම් කොහොමද එන්නේ? මෙන්න මෙහෙමනේ. ඔහොම යනවා. සූර්ය පැනල එක නම් කෙලින්ම යනවා. මොනවද? එහෙම නෑ මොකද? හරි. අන්නේ හරි. ඒකෝරේ පුතේ මොනවදින් අපේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අතින් ඉවර වෙනවා. අපි ඔක්කොම 2023 බහුවර්ණ පියවගතර කරන රචනා කියන සියල්ල අපි සාකච්ඡා කරා. ඒතකොට ෆුල් පේපර් එකක් සාකච්ඡා කළා අපි මේ සම්බන්ධ මාලාවෙන්. එතකොට අපි කරා ජීව විද්‍යාවට සාහිත්‍ය භෞතික විද්‍යාවට අදාළ විශේෂ ලකුණු ගන්න පුළුවන් ලකුණු 10කට වඩා ගන්න පුළුවන් කරුණු විෂය කරුණු ගොඩක් විෂය කරුණු තියෙන පාඩම් මාලා තුනක් අපි සාකච්ඡා කරා. ඉතින් මේ ඔක්කොම YouTube එකේ තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. දාලා නැති වීඩියෝ අපි 37 වෙනි දානවා. මේ වීඩියෝ ටිකත් ඉස්සරහට එනවා. ඉතින් මේ ටිකයි මේ ප්‍රශ්න සාකච්ඡා බලලා ඔයගොල්ලෝ විද්‍යාත්මක විභාගයට ඔයගලන්ට අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ලකුණ වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඉතින් ඔක්කොම ටික සාමාන්‍යයෙන් අපි පැය එකමාර දෙකේ වගේ සෙෂන්ස් කරේ. මේ ඔක්කොම ටික ඉතින් පේපර් සාකච්ඡා කරන මම දැන් ඔක්කොම ගත්තා පැය 4ක් විතර ඇති. හරිද ඉතින් අපි මේ සම්පූර්ණ සෙෂන් ටික බලලා ගියොත් එහෙනම් ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඔයගලගේ ලකුණු ටික වැඩි කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ෂුවර් මේ ලකුණු මේ S මට්ටමේට වඩා අඩුවෙන් සිග්නල් ලබන්න අනිවාර්යයෙන්ම පාස් වෙන්න පුළුවන්. ඒක වැඩි කට්ටියට අඩු කට්ටිය ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේක බලන්න ඉස්සරහට අපේ සයන්ස් මේ සෝරි මැත්ස් සහ ICT සමගත් එකතු වෙන්න. ඉතින් බොහොම ස්තුතියි. අපි ඊළඟ සෙෂන් එකකින් හමු වෙමු.